සියලු දෙනාටම සාමකාමී දවසක් වේවා. සමස්ත ස්වභාව ධර්මයේම සාමය බවටම පත් වේවා. ඔබ දන්නවා මිනිස්යාගේ අකීකරුකම් නිසා දෙවියන් වහන්සේගේ කෝපය සමස්තය පිට වැగిරමින් තියෙන කාලයක්. ඉතින් වසරක් අවසානයේ මේ මිනිස්යා ස්වභාව ධර්මයට මුදා හැරපු ඒ වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව, තණ්හාව සෝදලා ඉවත් කරන ක්‍රමය තමයි මේ ගිනි කඳු සක්‍රිය වීම, මහා වැසි, සුලි සුලන්, භූචලනයන්, මුහුද ගොඩ ගැලීම් වලින් සිදුවෙන. ඉතින් මැවිල්ලේ දෙවියන් වහන්සේගේ උදහස ඉහත කී සියල්ල සක්‍රිය වීමෙනුයි මිනිස්යා පිට එය වැగిරෙන්නේ. ඉතින් ඒ වගේම දෙවියන් වහන්සේගේ කරුණාව මේ අපවිත්‍ර වුණු මිනිසා විසින්ම අපවිත්‍ර කරපු ස්වභාව ධර්මයේ මහා වර්ෂාව සුලිසුලන් වගේ දේවල් ඒවලා මේ සමස්තය පවිත්‍ර කරන එකයි කරන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේගේ උදහසට විරුද්ධ නොවි ඒවාගෙන් මිදෙන්නට ක්‍රමය ජනතාවට ලබා දීලා තමයි දෙවියන් වහන්සේ පීඩාව ජනතාව පිට එවන්නේ. ඉතින් ඔබගේ ඔය ක්‍රෝධය, වෛරයෙන් පුස්කකා තියෙන ඔබ තුලම තියෙන බැටරිය මැවිල්ලේ නිර්මාණය කළ අවස්ථාවේදීම ඒ මොහොතේම ඔබට සවි කරලා ඉවලා තියෙනවා. ඒක ඔබ තාමත් හඳුනන්නේ නැති වුණාට අද ආගම් ભેදයකින් තොරව බොහෝ පිරිසක් ආධ්‍යාත්මයෙන් සන්නද්ධ වෙලා ලොවක් දෙවියන් වහන්සේගේ උදහසින් හඬා වැළපෙනකොට ආධ්‍යාත්මිකින් සන්නද්ධ වුණ පුස්කකා මල බැඳුණු බැටරිය charge කරගන්න ක්‍රමය හඳුනාගත්ත අතලොස්සක් පිරිස මේ දේශයේ මහා විලාප ඇසෙන්නට නොදී දෙවියන් වහන්සේ පෙන්වූ ගැලවීමේ මාර්ගය හඳුනගෙන දේශයට එන යම් යම් පීඩා නොයෙන්නට කටයුතු කරමින් ඉන්නවා. අතලොස්සක් පිරිස ඒ වගේ දෙයක් කරනකොට අපි මේ කියන්නේ උස් හඬින් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේව নমස්කාර කිරීම, යාඥා කිරීම, පන්සිල් ගැනීම, සිත ප්‍රීතියට පත් කරනවා වගේම නිශ්චල භාවයෙන් විශ්ව විඥාණයට දෙවියන් වහන්සේට සමීප වෙන්න කියන එක. ඔබ නිශ්චල භාවයෙන්, නිහඬ භාවයෙන් දෙවියන් වහන්සේට සවන් දෙනකොට ඔබ තුල ඔය පුස්කකා තියෙන මල බැඳුණු ඒ බැටරිය ආලෝක ප්‍රඥාවෙන් පිරෙන්නට යනවා. දෙමොහත තමා තුලින්ම දිලිසෙන්නට යනවා. තමන් නිශ්චල වෙනකොට සියලු හැඬීම් වැළපීම් පහ වෙන්නට යනවා. එවැනි ශක්තියක් තමා තුල උපදින්නට යනවා. මේ විශ්වය තුල එවැනි ශක්තියක් තියෙන බව දෙවියන් වහන්සේගේ මහා බලවත් ප්‍රඥාව, විශ්ව ශක්තිය තියෙන බව හඳුනගෙන එහින් ප්‍රයෝජනය ගන්න. ඔබ දන්නවා මේ රටේ ආධ්‍යාත්මික දීපේවතක් ගත කරන ලොවක් හඳුනන විශේෂ අනාවැකි පළ කරන මවක් ඉන්නවා. ඇය පහුගිය කාලේ විදේශික ගිනි කන්දක් නිවන්නට
ගිනි ඇවිලෙන්නට තිබෙන ඒ ගිනි කන්ද නිවන්නට ගිහිල්ලා තිබුණා. ඉතින් ඇය නිසල නිහඬ භාවයෙන් විශ්වයට සම්බන්ධ වෙලා ඒ වගේම ඒ මව උපතින්ගෙන ශක්තිය අවදි කරගෙන ඒ දේවල් කරන්න පෙළඹෙනවා. ඒක හොඳයි. එතුමිය නොදන්නා දෙයක් දෙවියන් වහන්සේගේ කෝපය පිට වෙන්න નિયમિત තිබෙන ඒ ගිනි කන්ද මිනිසයා විසින්ම මේ විශ්වයට මුදා හැරපු කෝපය වෛරය ගිනි කන්දක් ආකාරයෙන් පුපුරා යාමට තියෙන ඒ ගිනි කන්ද වැළැක්වීමට යාමෙන් ඒ වියරුව සමස්ත ජනතාව වෙත එන බව ඒ දෙවියන් වහන්සේගේ වියරුව ජනතාව පිට වැగిරෙන බව සත්‍යයක්. ඉතින් ඒ මාතාව ගිනි කන්ද නිවන්නට සූදානම් වෙනකොට දෙවියන් වහන්සේගේ උදහස සමස්ත ජනතාවක් වැළලෙන වියරුවක් එන බව සත්‍යයක්. ඉතින් ඒ නිසා ගිනි කන්දක් පුපුරා යාම වැළැක්වීමේ වියරුව සමස්තය පිට වැగిරෙන්නට නොදී කටයුතු කරන්නට වෙනවා. ඒ වගේ මේ ගිනි කන්ද ඉදිරි කාලයේදී සක්‍රිය වෙන්නට පුපුරා යන්නට નિયમિત දිනට ඒ පුපුරා යනවා. ඒ නවත්තන්න බෑ. ඉතින් ඒ වගේම මම එක දෙයක් කියනවා. මම තව කෙනෙකු අවිවා අනාවැකි පළ කරන්නයක් නෙවෙයි. ශාස්ත්‍ර වේදිනියක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ පණිවිඩය විතරක් මම ඉදිරිපත් කරන කෙනෙක්. ආධ්‍යාත්මික සන්නද්ධ මේ රටේ යම් ආකාරයකින් ගිනි ඇවිලෙන්නට යන දේවල් දෙවියන් වහන්සේගේ බල පරාක්‍රමයෙන් කරුණාවෙන් මේ නොපෙනෙන මවකගේ පියෙකුගේ මෙන් තිබෙන ඒ මහා කරුණාලෝකය මේ දේශයේ හැඬීම් වැළපීම් අවම කරන්නට හැකිනම් සමස්තයට ආලෝකයක් වෙන්නට හැකිනම් ඒ ආලෝකයෙන් ආලෝකයේ බවටම පත් වෙන්නත් ආලෝකයෙන් විසිරිලා නිවී යන්නත් හැකි බව අවබෝධ වෙන්නට ඕනේ. ඒ නිසා අපි ආගම් ભેදකින් තොරව සාමූහික විශ්ව විඥානයේ බවට පත් වෙලා දෙවියන් වහන්සේගේ උදහසින් මිදිලා දේශයේ විවසන සමස්තයේ විවසන අවම කරගන්න හැකි වෙනවා නම් ඒ වගේම දෙවියන් වහන්සේගේ ජනාවාස දෙවියන් වහන්සේගේ දරුවන් සිටින ජන ප්‍රදේශ ජන ශූන්‍ය භූමියක් බවට පත් කරන අකීකරුවන් පොළවෙන් ඉවත් කරන ආධ්‍යාත්මික ධර්මදීපයක් බවට සමස්තයම පත් කරන්න කොටසින් කොටස හිස් කරන විදිහ තමයි ගිනි කන්දක් කියන්නේ. විද්‍යාත්මික පැත්තෙන් ඊට වඩා හාස්පසින්ම වෙනස්. ඉතින් වෙනත් විදිහකින් තමයි විද්‍යාත්මික පැහැදිලි කරන්නේ. ඉතින් කෙසේ නමුත් මිනිසයා යමකින් පොහොසත් වෙනකොට එය ප්‍රදර්ශනය කරන්න හදිසි වෙනවා. ඉතින් එතනදී සොරු සතුරන් බිහි වෙලා නොපෙනෙන කුමන්ත්‍රණ සිදු වෙනවා. දියුණුව අඩාල වෙනවා. ඒ වගේම මේ විශ්වයේ නොපෙනෙන නොදන්නා දේ සමග ගනුදෙනු කරනකොට අපි මුලා කරන දේ හඳුනා ගන්නට වෙනවා. හරියට එය නිදානයක බහිරවෙක් වගේ ඔබව රවටලා ඒ ධනයම බහිරවෙක් බවට පත් කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ මව ප්‍රකාශ කරපු ගිනි කන්ද පුපුරා යාමට નિયમિત දිනට ඒ පිපිරීම සිදු වෙනවා. ඒ රටේ ගිනි කන්ද තිබෙන ලාවා ව්‍යාප්ත වෙන ප්‍රදේශයෙන් ඒ සීමාවෙන් ජනයා ඉවත් වෙන එක හැර නැවැත්වීම අනතුරුදායකයි. ඒ වගේම
ඒ අනාවැකි පවසන මාතාව හොඳ දෙයක් කරන්න සූදානම් වුණේ. ඒත් දෙවියන් වහන්සේගේ සත්‍ය මා හෙළිදරව් කරේ. ඔබ විශ්ව විඥාණය දෙවියන් වහන්සේව විශ්වාස නොකරනවා නම් ඔබේ මතය කටයුතු කරන්න. ඉතින් ඒ වගේම ඔය සියලුම විවසන වැළැක්වීමේ බලවතා තාමත් ඔබ අතර සංගවලා කටයුතු කරමින් සිටිනවා මේ දේශය තුල පවතිනවා. ඉතින් ඒ ආධ්‍යාත්මික විශ්වයෙන් තෝරාපත් කරලා එවලා තියෙන ඒ පුද්ගලයා ඉදිරියට එන මාවත් වහලා දමනකොට ඔහුට ඉදිරියට එන්න මාවත ජනයා ඇතුළු වගකිව යුත්තන් විවර නොකරන්න මනුෂ්‍යයා කටයුතු කරනකොට විශ්වයේ දෙවියන් වහන්සේගේ කෝපය උදහස අවදි වෙන බව සත්‍යයක්. ඒ ආධ්‍යාත්මික පුද්ගලයා සියලුම ආගම්වල සැඟවුණු සත්‍ය හෙළිදරව් කරන්නේ විශ්වයේ බලවත්ම ශක්තියෙන් සන්නද්ධ වුණු කෙනෙක්. රටේ ජනපතිතුමා ඇතුළු ජනතාවට සමස්තයටම ආධ්‍යාත්මික අවදිවීමකට මාවත උදා කරන්නට ආධ්‍යාත්මයෙන් සිතගත සුවපත් කරන්න සියලු ධර්මයන්ගේ සත්‍ය සැඟවුණු තැන් ඒ අතුරු සිදුරු වසාගෙන තම තමන්ගේ ඇදහිලි නිවැරදි කරගෙන විශ්ව විඥානය කෝප නොවන ආකාරයට ධර්මානුකූලව දිවියකට අනාගත පරපුරක් යොමු කරවන්නට සමස්ත විශ්වයේ දිව්‍යත්වය විසින් තෝරලා පත් කරලා ඒ විස්මිත මඟ පෙන්වන්නා ඒ ගුරුවරයා ඉදිරියට ගෙනත් මේ දේශයට ඉදිරියට එන්නට තියෙන විශ්වීය ශාපවලින් රට දේශය මුදවා ගන්නට ලොවක් හඳුනන අපේ රටේ පමණක් නොදන්නා සමස්තයටම ආධ්‍යාත්මික පණිවිඩය අරගෙන ආපු ඒ ආධ්‍යාත්මික පුද්ගලයාගේ ආගමනය පිළිගන්නට නොහැකි අපේ රටේ මෙවැනි විශේෂ පුද්ගලයෙක් ඉන්නවා කියන්නට අකමැති සිංහල ජාතියක් ඉන්න රටක්. විශ්ව නියෝජිතයා ඔහුට ඉහළින් දිව්‍යත්වයක් ක්‍රියාත්මක වෙලා බලාගෙන ඉන්නවා. රටේ වගකිවයුත්තන්ගේ අවධානය යොමු වේවා කියලා අධිෂ්ඨාන කරනවා. ඉතින් දේව කෝපයට පෙර ඔබට සිතන්න යමක් මම ඉදිරිපත් කරා. දේව කෝපයට පෙර රැකවරණය ලබා ගන්න යමක් ඔබට ඉදිරිපත් කරා. මම හිතනවා ඒ ගැන අවධානය යොමු කරයි. ඔබ සැමට දෙවි පිහිටයි.